ආයුබෝවන් මම ඩොක්ටර් ශාමිලා සම්රනායක. ඔයාලා දන්නවා මේ දවස්වල ගොඩාක් රස්න ගොඩක් ගාඩිය දානවා. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මේ රස්නේ පරිසරයේ රස්නේ කාලේ ගුණයකදී අපේ සමට වෙන්න පුළුවන් හානි ගැන කතා කරනවා වගේම ඒ වගේම කොහොමද අපි නැවත එළියට එන්නේ අපේ සම අපි කොහොමද මේ අවුවෙන් හිරුවෙලියෙන් පරිස්සම් කරගන්නේ කියලා කතා කරනවා කියලා තමයි මම අද හිතුවේ. ඉතින් ඇත්තටම මේ දවස්වල ගොඩක් රස්නේ ගොඩක් ගාඩිය දානවා. ඒ හින්දා මොකද වෙන්නේ අපේ සම විචලනය වෙන්න පුළුවන්. සම විචලනය වුණාම අපේ සමේ තියෙන පැහැපත් ගතිය අඩු වෙලා සම ඩල් වෙන්න පුළුවන්. වියලි ස්වභාවයක් ගන්න පුළුවන්. නිකන් පොඩි පොතු වගේ දේවල් පෙන්වන්න කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක්සීමා එහෙම නැත්නම් දද කුෂ්ඨ වගේ රෝගීන් ඒ වගේම ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් දිලීර රෝග වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් මෙහෙම අධික රස්නේ දවස්වල අධික විදිහට දාඩිය දානකොට. ඉතින් අපි පුළුවන් තරම් සිසිල් පරිසරයක අවුව තියෙන වෙලාවට ඇතුලේ ඉන්න බලන්න ඕනේ. එතකොට දාඩිය දාන එක අඩු වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම එළියට යනවා නම් අපි අවුවෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඔයාලා දන්නවා උදේ 10 ඉඳන් හැන්දෑවේ 4 වෙනකම් ගොඩක් අවුව සැරයි. ඉතින් අවුව සැර වෙනකොට අපේ සම පිච්චෙන්න පුළුවන්. ඒ වගේම තමයි සම විචලනය වෙන්න පුළුවන්. එහෙනම් පුළුවන් නම් උදේ 10යි හැන්දෑවේ 4යි අතර තද අවුව පවතින වෙලාවට එළියට යන එක අඩු කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් මෙහෙම විචලනය වෙන එක වළක්ව ගන්න නම් අපි අනිවාර්යෙන්ම දවසකට වතුර ලීටර් 3ක්වත් බොන්න ඕනේ. ඉතින් එච්චර රස්නේ නැති දවස්වලට මම සාමාන්‍යයෙන් කියන්නේ ලීටර් 2කමාරක් ඇති කියලා. නමුත් මේ වගේ දාඩිය දාන රස්නේ දවස්වලට ලීටර් 3ක්වත් අනිවාර්යෙන්ම අපි වතුර බොන්න ඕනේ. ඒ වගේම තමයි තැඹිලි, පිපිඤ්ඤා, කොමඩු වගේ දේවල් අපිට ආහාරයට ඇතුළත් කරගන්න පුළුවන් නම් ඒකෙන් අපේ සම හොඳින් සජලනය කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ හිරුවෙලිය තියෙනවා අහිතකර UV කිරණ. මේ UV කිරණ අපේ සමට ඇතුල් වුණාම සමේ කොලජන් තන්තු බිඳ වැටෙන්න ගන්නවා. ඇයි අපිට කොලජන් අපේ සමට වැදගත්? ඇත්තටම සමෙන් 75%ක්ම හැදිලා තියෙන්නේ මේ කොලජන් වලින්. ඒ කියන්නේ අපේ සෛල පටක එකකට එකක් සම්බන්ධ කරන සිමෙන්තිය. එහෙම නැත්නම් කනෙක්ටිව් ටිෂු හැදිලා තියෙන්නේ මේ කොලජන් කියන අමුද්‍රව්‍යය. ඉතින් කොලජන් තන්තු මෙහෙම විද වැටෙනකොට මොකද වෙන්නේ? අපේ සම වයසට වඩා වයසට යාමක් පෙන්වන්න කරනවා. ඉතින් ඒකට අපි කියනවා ප්‍රීමචුර් ඒජින් කියලා. ඉතින් මේක හිරුවෙලියේ තියෙන අහිතකර UV කිරණ නිසා වෙන නිසා අපි ඒකට ෆෝටෝ ඒජින් කියලා කියනවා. එහෙනම් අපි අනිවාර්යෙන්ම අපේ සම මේ හිරුවෙලියෙන් අවුවෙන් ආරක්ෂා කරගන්න ඕනේ. කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? අපිට එළියට යනකොට කුඩයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇස් පරිස්සම් කරගන්න අවු කණ්ණාඩි සන්ග්ලාසස් දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඟ වැහිලා අත් දෙක දිගට කලිසම් දිගට දිග සායවල් වගේ දේවල් ඇඳලා අපේ සම ශරීරය අවුවට පිච්චීම වළක්ව ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම හොඳ සන්ස්ක්‍රීන් එකක්, ක්වොලිටි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඉතින් සන්ස්ක්‍රීන් එකක් කිව්වහම වෙළඳ පොලේ ගොඩාක් සන්ස්ක්‍රීන් වර්ග තියෙනවා. ඉතින් බලන්න ඒකේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් කියලා ගහලා තියෙනවද කියලා. බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් කියන්නේ UV කිරණ UVA UVB කියලා වර්ග දෙකක් තියෙනවා. මේ වර්ග දෙකෙන්ම අපිව ආරක්ෂා කරනවා නම් ඒකට තමයි බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් කියන්නේ. ඒ වගේම මේකේ SPF වගය 30ට වඩා තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. සාමාන්‍යයෙන් SPF 50 වගේ තියෙනවා. ඒ කියන්නේ sun protection factor එක 50ක් වගේ තියෙනවා නම් ඒ සන්ස්ක්‍රීන් එක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම සමට ගැලපෙන සන්ස්ක්‍රීන් වර්ග තියෙනවා. තෙල් සහිත සමට සන්ස්ක්‍රීන් ලෝෂන් එකක් ගන්න පුළුවන්. නැත්නම් සන්ස්ක්‍රීන් ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න මුහුණේ බෙල්ලේ කන්වල බෙල්ල පිටිපස්සේ අත්වල එහෙම අවුවට නිරාවරණය වෙන හැම තැනම මේ සන්ස්ක්‍රීන් ආලේප වෙන්න ඕනේ. අපි අවුවට යන්න කලින් විනාඩි 20කට 30කට කලින්වත් මේ සන්ස්ක්‍රීන් ආලේප කරන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ අපිට මේකප් වගේ දේවල් උඩින් ආලේප කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අවුවට ගියාට පස්සේ
අපි අවුවේ ගොඩක් වෙලා ඉන්නවනම් පැය 3කට සැරයක්වත් මේ සන්ස්ක්‍රීන් නැවත ආලේප කරන්න ඕනේ. එතකොට තමයි අපේ සම හුඟක් මේ හිරු එළියේ තියෙන අහිතකර UV කිරණ වලින් ආරක්ෂා වෙන්නේ. එතකොට අපේ සම පිච්චීම අඩු වෙනවා, කැන්සර් හැදෙන එක අඩු වෙනවා. ඒ කියන්නේ මෙලනෝමා, බේසල් සෙල් කාසිනෝමා, ස්ක්වේමස් සෙල් කාසිනෝමා වගේ සමේ හැදෙන පිළිකා වර්ග තියෙනවා. ඉතින් අපි අවුවෙන් පරිස්සම් වුණොත් මේ කැන්සර් හැදෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා. ඉතින් අපිට අවුවට යනකොට මම කිව්වා වගේ හැට් එකක්, තොප්පියක් පාවිච්චි කරන්න පුළුවන්, කුඩ පාවිච්චි කරන්න පුළුවන්, වැහිච්ච ඇඳුම් අඳිනවා. ඒ වගේම සන්ස්ක්‍රීන් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ වගේ රස්නේ දවස්වල ගොඩක් දාඩිය දාන එක හින්දා අපි විචලනය වෙනවා. මම කිව්වා වතුර හොඳට බොන්න. එහෙනම් හිරු එළියෙන් පරිස්සම් වෙන්න. මෙහෙම අපි ආරක්ෂා වුණොත් අපේ සමත් අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. අපිට එතකොට හොඳ ලස්සන පැහැපත් සමක් එක්ක ඉන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහිල්ලා එන්න. ආයිබෝවන්.